වාසනාවන්ත ක්‍රීඩාශීලී සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ඉතින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට දීර්ඝ කාලයකින් පසුව ක්‍රීඩා කිරීමට තිබෙන ජාත්‍යන්තර තරඟාවලිය වන බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පූර්ණ තරඟාවලිය ආරම්භ වීම සඳහා තවත් සතියක් වැනි ඉතාමත් කෙටි කාලයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අවසන් වරට ජාත්‍යන්තර වශයෙන් තරඟාවලියක් ක්‍රීඩා කිරීමට තිබුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගින් එක්දින සහ ටෙස්ට් තරඟාවලියක්. ඒ වගේම ඉන් අනතුරුව තමයි මේ ආකාරයට දීර්ඝ කාලයකින් බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පූර්ණ තරඟාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙන්නේ. අනුව මෙම තරඟාවලිය සඳහා 20 තරඟ 3ක් එක්දින තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2ක් ඇතුළත් වී තිබෙනවා. තරඟාවලිය ආරම්භ වීමට නියමිත වී තිබෙන්නේ ටෙස්ට් තරඟාවලියෙන්. ඒ අනුව පළමු ටෙස්ට් තරඟය මේ මාස 17 වෙනිදා ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට අදාළව ශ්‍රී ලංකා ක්‍රීඩකින් 18 දෙනෙකු වෙනුවෙන් මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම තරඟාවලිය තමයි සුවිශේෂී තරඟාවලියක් වනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මෙම තරඟාවලියෙන් අනතුරුව සිය ජාත්‍යන්තර පිටියට සමුදීම මෙයට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද දැනුම් දී තිබෙනවා. ලිපියක් මාර්ගයෙන් ඔහු මෙම තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියට සමුදෙන බවට. ඉතින් මේ හේතුව මත තමයි මෙවර නවක ක්‍රීඩකයින් 5 දෙනෙකු මූලික සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනේ. වගේම ක්‍රීඩකයින් 16 දෙනෙකු වෙනුවට ක්‍රීඩකයින් 18 දෙනෙකු මෙම සංචිතය සඳහා ඇතුළත් කිරීමට ප්‍රධානතම හේතුව බවට පත් වී තිබෙන්නේ. ඒ අනුව නවක ක්‍රීඩකයින් විදිහට මෙම සංචිතය සඳහා නම් වී තිබෙන්නේ ලහිරු උදාර, සොනාල් දිනුස, පවන් රත්නායක සහ පසිදු සූරිය බණ්ඩාර, ඒ වගේම තරිඳු රත්නායක යන ක්‍රීඩකයින්. ඉතින් මෙම ක්‍රීඩකයින් 18 දෙනා අතරින් බංගලාදේශ කණ්ඩායමට එරෙහිව මෙම මාස 17 වෙනිදා ආරම්භ වන පළමු වන ටෙස්ට් තරගයේ සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා සම්බන්ධයෙන් මේ වන විට ප්‍රධාන ක්‍රීඩා වෙබ් අඩවි කිහිපයකම තොරතුරු සඳහන් වී තිබුණා. ඉතින් එම ක්‍රීඩකයින් 11 දෙනා කවුද කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඒ අනුව කණ්ඩායමේ සුපුරුදු පරිදි නායකත්වයේ හිමි වී තිබෙන්නේ ධනංජය ද සිල්වාහට. ඒ වගේම ආරම්භක පිතිකරුවන් විදිහට ඕෂධ ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිත බවටයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. මොකද දිමුත් කරුණාරත්න මීට පෙර පැවති තරඟාවලියෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන්. කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් විදිහට සඳහන් වී තිබෙන්නේ කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ඒ වගේම ලහිරු කුමාර හෝ මිලාන් රත්නායක යන ක්‍රීඩකින් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකුට අවසන් ක්‍රීඩකින් 11 දෙනා තුළට ඇතුළත් වීමේ හැකියාවක් පවතින බවටයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ඒ වගේම තරිඳු රත්නායකද අවසන් ක්‍රීඩකින් 11 දෙනා තුළට ඇතුළත් වී තිබෙන්නේ ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත නවක ක්‍රීඩකයෙකු විදිහටයි. සුපුරුදුපති ප්‍රභාත් ජයසූරියද දඟපන්දු යවන්නකු විදිහට බංගලාදේශ කණ්ඩායමට එරෙහිව අවසන් ක්‍රීඩකින් 11 දෙනා තුළට ඇතුළත් වී තිබෙනවා. ඉතින් මෙම ක්‍රීඩකින් 11 දෙනා තමයි බංගලාදේශ කණ්ඩායමට එරෙහිව මේ මාස 17 වෙනිදා ආරම්භ වන පළමු වන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකින් 11 දෙනා බවට තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ඉතින් මෙම ක්‍රීඩකින් 11 දෙනා ගැන ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නවතම තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු. ක්‍රීඩාශීලී සුබ දවසක්.